CapCut Pro free ගන්න විදිය තමයි අද වීඩියෝ එකකින් කියලා දෙන්නේ. ඉතින් මේක අනිත් වීඩියෝස් වල තියෙන විදියට නෙමෙයි. ඒවල තියෙන්නේ මෙන්න මෙහෙම කම්පවුන්ඩ් කරලා ප්‍රී ප්‍රොසෙස් දෙන එක. ඒත් සමහර වෙලාවට මෙහෙම ප්‍රී ප්‍රොසෙස් දුන්නායින් පස්සේ මෙන්න මෙහෙම වැටෙනවා. ඉතින් අද කියලා දෙන්නේ මේ වගේ වැටෙන්නේ නැති විදිහට හරියටම කරගන්න විදිහ. ඉතින් දෙකටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ විදිහේ වැඩ කරන්නේ CapCut 7 version එකෙන් පල්ලෙහා version වලට විතරයි. ඉතින් ඒ විදිහට old version එක download කරගන්න පුළුවන් විදිහ site එක link එක මම පල්ලෙහෙන් දාලා තියන්න. ඒකෙන් 7න් පල්ලෙහා තියෙන ඕන version එකක් download කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි old version එක download කරගන්නේ. මේ site එකට ගියන් පස්සේ මේ පල්ලෙහාට යද්දි තියෙනවා versions තියෙනවා. ඉතින් අපි මෙන්න මේ version එකෙන් පල්ලෙහා තියෙන ඒවා තමයි download කරගන්නේ. මම සීමෝ දැම්මෙන් පස්සේ තවත් පල්ලෙහාට තියෙනවා. ඉතින් මේ වගේ මෙහෙම version එකක් select කරලා මෙන්න මෙතනින් download දුන්නාන් පස්සේ මම download වෙනවා. මේ විදිහට තමයි ඒක download කරගන්න. ඊට පස්සේ ඒක ලේසි විදිහක් තියෙන කරගන්න. මම හැමෝටම කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරගත්තයින් පස්සේ මම මෙහෙම වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාගෙන තිනවා. මම ඒකට pro features ටිකක් දාලා මම ඔයාලට පෙන්නන්නම් කරන්නේ. මම පේනවා මේ pro කියලා තියෙනවා. ඉතින් මම ඔය විදිහට pro features ටිකක් දාගත්තා. ඉතින් ඔන්න බලන්න දැන් මේක export කරන්න මේ පේනවා pro materials කියලා pro දේවල් දාලා කියලා විතර පේනවා. ඉතින් ඒ ටිකත් එක්ක export කරන්න ඕන නම් මෙන්න මෙතන join pro කියලා තියෙනවා. ඒක දුන්නොත් විතරයි අපිට මේ ටිකත් එක්ක export කරන්න වෙන්නේ. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. මම මේ දැන් කියලා දෙන විදිහට මේ pro features එක්ක අපිට free export කරගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ ආයෙ මෙතෙන් back to edit කියන එකට යන්න. ඊපස්සේ මෙන්න මෙතන control A ගහලා ඔක්කොම select කරගන්න. ඊට පස්සේ alt එකයි G එකයි ඔබන්න. එහෙමත් නැත්නම් මෙහෙම ඔක්කොම select වෙලා තියෙද්දි ඉතින් create compound clip කියලා අන්න ඒක දුන්නත් හරි. ඊට පස්සේ අපි මේ කරගත්ත ඔක්කොම ටික එක layer එකට වැටෙනවා. ඊට පස්සේ ඒක මෙහෙම pre process කරා. හරි ඉතින් මේ වීඩියෝ එක pre process වෙලා ඉවරයි. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලගේ Windows key එක ඔබලා යන්න CapCut කියන app එකට. ඒකේ මෝදීලා open file location යන්න. ඊට පස්සේ මෙන්න එහෙම මේකෙන් එක් වෙන්න. මෙන්න මේ තුන පෙන්නනකම back වෙන්න. ඊට පස්සේ මේකේ local කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන CapCut කියන එකට යන්න. ඊට පස්සේ user data. ඊට ආයෙත් ගිහින් projects කියන එකට යන්න. ඊට පස්සේ මේ දෙවෙනියට තියෙන එකට යන්න. ඊට පස්සේ අපේ මේ project එකේ නම තියෙනවා මේ තියෙන 0707 කියන මේක මෙතනින් හොයාගන්න. මේ තියෙන 0707 කියන අන්න ඒකට යන්න. ඊපස්සේ resources යන්න. ඊපස්සේ මේ combinations යන්න. ඊට පස්සේ මේ සුදු පාටට පේන එක නෙමෙයි මේ අනිත් එක මෙන්න මේ දෙකට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ අපි දැන් හදපු එක තියෙනවා. ඒක ඕනනම් ඔයගොල්ලෝ delete කරන්න නැත්නම් deactivate කරන්න. deactivate කරත් ඉතින් මේ delete කරා වගේ තමයි ඒක export කරනකොට ඒක save වෙන්නේ නැහැ. මම මේක deactivate කරනවා. B ගහන්න. ඊට පස්සේ අපි ඒක කරපු විදිහට වීඩියෝ එක දෙනවා ඕනනම් බලන්න. හරිනේ. දැන් ඊට පස්සේ export file location එකට ඕන ඔයාලට වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ දැන් ඉතින් තියෙන්නේ export කරන්න මේ විදිහට code එක. හරි ඉතින් මේ තියෙන්නේ වීඩියෝ එක ක්ලික් කරලා ඕනම් බලන්න පුළුවන්. හරි ඉතින් මේ වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න. මේ විදිහට try කරලා comment එකක් දාන්න. subscribe කරන්න මේ channel එක. එහෙනම් next video එකෙන් හම්බෙමු.